We have with us CDV science and technology expert Dan Risk. What sort of got the alarm going is that there was this huge eruption on the surface of the sun. It was back on May 14th, and so we saw that it ejected a ton of material. That material did a glancing blow, not off the Earth, but off of our magnetic field. But it was a good wake-up call. It can do things like mess up power lines, and there's this famous event from 1859 called the Carrington event. You know, these things, we rely so much on our electrical infrastructure now, and a lot of it is built with this stuff in mind, but it hasn't really fully been tested. And so there is some concern that because we have all our eggs in that technological basket, that what it would take is one big storm, and then everything would be down for quite a while. මම සසර භව කාලාන්තරයේදී පාරමිතා පූර්ණ කළ බෝධිසත්වයෙක්. සසර භව කාලාන්තරයේ මාගේ පාරමිතාව මෛත්‍රී පාරමිතාව. මේ කාලාන්තරයේ සත්වයාගේ භවයේ බොහෝ දුකටපත් වන කාලය. මේ කාලාන්තරයේ මම මනෝලෝ ජන්මාන්තරගත වුණේ කර්මානුකූල දුකටපත් වන සත්වයා දුකින් ගන්නවා. අනන්තෝ මෛත්‍රී දේශනාව. අද මම මේ ඉන්න ස්ථානය
මේ ධර්මදීපයේ ආශ්චර්යමත් ස්ථානය. ඒ තමයි ශ්‍රීපාද අඩවියේ එරත්න කියන ප්‍රදේශයේ තමයි අද මම මේ ධර්මතාවය දේශනා කරන්නේ. අනන්ත වූ මෛත්‍රියෙන් දේශනා කරන්නේ. මම 2012 වසරේ ඉඳන් මේ වෙනකම් මේ ලෝක සත්‍යයට දේශනා කරපු ධර්මතාවය. ඒ දේශනා කරපු ධර්මතාවය තමයි මම විසින් පාරමිතා පූර්ණ කරලා අවබෝධ කරගත්තු ධර්මතාවය තුළ ඒ වගේ මගේ ඒ අර්ධි ප්‍රඥාව හා අර්ධි දැකීම තුළ මම විසින් ඒ දකින්නා වූ ධර්මතාවය අනාගත කාලාන්තරයේ සිද්ධ වෙන මහා ව්‍යසනයක් මේ ලෝකේ මම දැක්කා. ඒක මේ සක්වා ධාතුව තුළම සිද්ධ වෙන දෙයක්. මම ඒක දැකලා මම මේ මනෝලෝක ජන්මාන්තරගත වුණේ ඒ ව්‍යසනයේ දුකටපත් වෙන සත්‍ය දුකින් ගලවගෙන ඔවුන්ගේ භවයේ යහපත් යන්නපත් කරලා මේ ලෝකේ ධර්ම රාජ්‍යයක් කරනවා. මේ වෙන විට මම 2012 වසරේ ඉඳලා දේශනා කරපු දේ මේ වෙනකොට මේ ලෝකේ උච්චතම ධර්මතාවයෙන් සිද්ධ වෙන්නේ. ඒ තමයි මේ ලෝකේ සූර්යාගේ ශක්තිය පාලනය වීම. සූර්ය ලෝකේ ශක්තිය පාලනය වීම සූර්යාගේ ශක්තිය පිටවීමක් හේතුවෙන් ඒ පිට වෙන ධර්මතාවය තුළ මේ ලෝකේ පැවැත්ම බොහෝ විනාශයටපත් වෙනවා. ඒ වගේ මේ විනාශයටපත් වෙන විට මේ ලෝක සත්‍යයේ පැවැත්මත් බොහෝ විනාශයටපත් වෙනවා. බොහෝ සත්‍යයට මේ ලෝකෙන් චුත වෙලා වෙනත් භවයන්ට යන්නට සිද්ධ වෙනවා. අද මම ඒ දේශනා කරපු දේ අතීතයේ 2012 ඉඳලා මම මේ දේශනා කරපු දේ අද මේ වෙනකොට බොහෝ රටවල් වල සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට තව තවත් සූර්යාගේ ශක්තිය පිටවීම උච්චතම ධර්මතාවයෙන් සිද්ධ වෙමින් තියෙනවා. මේ වන විට මම මේ ලෝක සත්‍යය දුකින් ගලව ගන්නට මම විසින් යම් ධර්මතාවයක් සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම් කරපු ධර්මතාවය තමයි මගේ ශක්ති දොරටු ධර්මතාවය. මේ වෙනකොට මේ ශක්ති දොරටු ධර්මතාවය මේ දේශයේ පුරාම සකස් කරමින් මම ධර්ම පාදචාරිකාවේ යෙදෙනවා. ඒ යන ගමනේදී මම සත්‍යයට මේ වෙනකොට මේ සූර්යාගේ ශක්ති පරියාසය නිසා මේ ලෝකෙ සිද්ධ වෙන දේ සම්බන්ධව දේශනා කරමින් ඒ මිදෙන්නට නම් ඕන්ට මේ ධර්මයේ සරණ යා යුතු වෙනවා. ඒ වගේම මේ ශක්ති දොරටු ධර්මතාවය හරහා තමන්ගේ කර්මය ප්‍රහීන කරගෙන භවයේ යහපත් යනපත් කරගෙන ඒ වගේම තමයි මේ ශක්ති දොරටු ධර්මතාවයට ඇතුල් වෙන සත්‍යයේ භවය මේ ලෝකේ මේ පාලනය වෙන ශක්තිය දරා ගන්න පුළුවන් තත්ත්වයට මේ භවයපත් වෙනවා. ඒ නිසා සියලු සත්‍යයට මම දේශනා කරනවා මේ ලෝක සත්‍යයට එන්න මගේ ධර්ම රාජ්‍යයට මගේ ධර්මයේ සරණ ගිහිල්ලා මේ ශක්ති දොරටු හරහා තමන්ගේ භවය යහපත් කරගන්නට මම අනන්ත වූ මෛත්‍රියෙන් මේ ධර්මතාවය දේශනා කරනවා. සියලු දෙනාගේම සිත් මෙසිත වේවා. යම් සත්වයක් සසර භවතරණය කරමින් මේ සත්වයා විසින් කර්මෙහි බැඳමින් භවතරණය කරන්නේ යම්සේක්ද සත්වයාගේ කර්මය ප්‍රහීන වෙන ධර්මතාවයන් කිහිපයක් තියෙනවා. එක් ධර්මතාවයක් තමයි සත්වයා විසින් තමන් කරපු කර්මයන් විපාක කර්මයන් හැටියට ඔහුගේ භවය තුළ ඇතිවෙමින් කාලාතර ධර්මතාවය තුළ කර්මය ප්‍රහීන වේ. අන්ධර්මතාවය තමයි බුදු පසේ බුදු රහතන් වහන්සේලා පහළ වූ පසු උන්වහන්සේලාගේ තියෙන ඒ හෘද ශක්තිය තුළ සත්වයාගේ කර්මය ප්‍රහීන කරගෙන සත්වයාට භව දුකෙන් මිදෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සත්වයා විසින් කරන කුසල් ආනිසංස හේතුවෙන්ද තමන්ගේ කර්ම දුක් වලින් මිදෙන්නට පුළුවන් ධර්මතාවයක් තියෙනවා. ඒ වගේම තමයි පාරමිතා පූර්ණ කළපු බෝධිසත්වයන්ට සත්වයාගේ කර්මය ප්‍රහීන කරලා උණු භව දුකින් ගලවගෙන භවයේ යහපත් කරන්නට පුළුවන් ධර්මතාවයන් පවතී. මම මෛත්‍රී පාරමිතා පූර්ණ කළ බෝධිසත්වයේ මේ කාලාන්තරයේ සත්‍යව භව දුකින් ගලව ගන්නට මම විසින් නිර්මිත කරලා තියෙන මගේ අර්ධි ශක්තිය නිර්මිත කරලා තියෙන මේ ධර්මතාවය තමයි මම සත්‍යයේ යහපත වෙනුවෙන් අවබෝධ කරගන්නට දේශනා කරනවා. මේ අවකාශ ශක්ති දොරටුව කියන ධර්මතාවය. මේ පඨවි ලෝකේ මේක පඨවි ලෝකයක්. මේ පඨවි ලෝකේ ජීවත් වෙන සත්වයා
ජීවත් වෙන්නේ මේ පඨවි ශක්තිය අවකාශයක් තුළ. මේ ජීවත් වෙන පරිසරයේ තියෙන්නේ මේ පඨවි ලෝකයේ පඨවි ශක්තිය. එතකොට මේ ලෝක ධාතුවේ සූර්යාගේ ශක්තිය පොළොවට ඇවිල්ලා තේජෝ ශක්තිය ඇති වෙනවා. සඳුගේ ශක්තිය ආපෝ ශක්තිය ඇවිල්ලා සිසිල් බව ඇති වෙනවා. වායු ලෝකයන්ගේ නිර්මිත වෙන වායු ශක්තිය ඇවිල්ලා මේ වායු ධර්මතාවය ඇති වෙනවා. එතකොට මේ ලෝකයේ පඨවි ලෝකයක්. එතකොට මේ පඨවි ශක්තිය අවකාශය තුළ තමයි මේ මනුස්ස ලෝකේ සත්වයා ජීවත් වෙන්නේ. එතකොට මේ අවකාශ ශක්ති දොරටුවෙන් සිද්ධ වෙන්නේ මේ ශක්ති දොරටුවෙන් ඇතුල් වෙන්නේ වෙන ශක්ති අවකාශයකට. සාමාන්‍යයෙන් මම මේක නිර්වචනය කරොත් මේ පඨවි ලෝකයක ඉන්න සත්වයා තේජෝ ඒ වගේම ආපෝ වායු කියන ශක්ති අවකාශයන්ට මේ දොරටුවෙන් ඇතුල් කරනවා. එතකොට මේ පඨවි ලෝකයේ ඉන්න සත්වයා මේ ශක්ති අවකාශයකට ඇතුල් වුණාම ඔහුගේ භවය සම්පූර්ණව පවතින වෙන ශක්ති අවකාශයක. මේක විශ්වයේ පවතින ධර්මතාවයක්. මේක බුදුපසේ බුදු රහතන් වහන්සේලා අවබෝධ කරගත්ත ධර්මතාවය. ඒ වගේම බෝධිසත්වයෙක් හැටියට මම පාරමිතා පූර්ණ කළා මේ ධර්මතාවයන් අවබෝධ කරගෙන තියෙනවා. මේ ශක්තිය දොරටුවෙන් ඇතුල් වුණාම ඒ සත්වයාගේ භවයට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන් ඉන්නේ වෙන ශක්ති අවකාශයක් තුල කියන දේ දැනෙන්නට පටන් ගන්නවා. එතකොට මේකෙන් ඇතුල් වුණාම මේ ශක්ති අවකාශයේ මේ දොරටුවෙන් ඇතුල් වෙන වෙන ශක්ති අවකාශයකට ඒ අවකාශයට ඇතුල් වුණාම මේ පඨවි ලෝකයේ තියෙන ශක්තිය නෙමෙයි තමන්ගේ භවයේ නිර්මිත වෙන්නේ. අපි තේජෝ ශක්තිය නිර්මිත කරොත් ශාරීරික රස්නේ වෙලා උණුසුම් වෙලා ශරීරයෙන් මේ ශක්තිය පිට වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි වායු ශක්තිය, ආපෝ ශක්තිය වගේ නිර්මිත කරොත් ඒ නිර්මිත කරන ශක්තිය අනුව තමන්ගේ කයේ විවිධ ශක්ති පරයාසයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ ශක්තියට අපි ඇතුල් කරන්නේ සත්වයාගේ කියන්නේ පොළවේ තියෙන පඨවි ශක්තිය අවකාශයට මේ සත්වයා ජීවත් වෙන අවකාශයට වඩා ඊට වඩා උච්චතම ශක්තිය අවකාශයකට තමයි මේ දොරටුවෙන් ඇතුල් වෙන්නේ. සත්වයා විසින් සසර භව ගමනේ කරන ලද කර්ම විපාක කර්ම බන්ධනයක් තමයි කය කියන්නේ. ඒතර මේ ශක්ති මේ අවකාශ ශක්ති දොරටුවෙන් මේ පඨවි ලෝකේ තියෙන පඨවි ශක්තියට වඩා උච්චතම ශක්තිය අවකාශයකට මේ දොරටුවෙන් යම් සත්වයක් ඇතුල් වුණාම ඔහුගේ පූර්ණ භවය තුළ මේ ශක්තිය නිර්මිත වෙන්න පටන් ගන්නවා සුළු කාලයක් යනකොට. එතකොට මේ ශක්තිය කයේ නිර්මිත වෙනකොට ඒ කය කියන කර්ම බන්ධනේ මේ යම් සත්වයකගේ ඒ කය කියන කර්ම බන්ධනේ යම් සත්වයකගේ දුක්කට වේදනාවට බියට තැති ගැනීමට හේතු වෙන්නා වූ යම් කර්ම ප්‍රතිසන්දි බන්ධනයක් තියෙනවා නම් ඒ කයට බන්ධනේ වෙලා බැඳිලා ඒ වගේම විඥාණය තුළ ඒ ඇති වෙලා තියෙන කර්ම ප්‍රතිසන්දි බන්ධනේ මේ ශක්තිය නිර්මිත වෙනවා. නිර්මිත වෙලා මේ කයේ තියෙන කර්ම ශක්ති බන්ධනය ප්‍රහීන වෙන්නට පටන් ගන්නවා. ඒ ප්‍රහීන වීමේදී ඒ සත්වයාගේ කයට මේ දේ දැනෙන්නට පටන් ගන්නවා. කියන්නේ සමහර අයට ශාරීරික සස්නේ වගේ වෙලා දහදිය දානවා වගේ වෙනවා. පංච ඉන්ද්‍රියයන්ගෙම පිට වෙන්න පටන් ගන්නවා. පංච ඉන්ද්‍රියයන්ගෙම මේ කර්මයේ ප්‍රහීන වීමේ ධර්මතාවය මේ ශක්තිය පිට වෙන්න පටන් ගන්නවා. එහෙම පිට වෙන යම්සි කාලපරාසයක් යනකොට ඒ සත්වයාට දැනෙන්නට පටන් ගන්නවා තමන්ගේ කය සැහැල්ලු තත්වයට පත් වෙනවා. පහසු සැහැල්ලු තත්වයට පත් වෙනවා. මොකද දැන් කර්ම බන්ධනය පවතිනකොට ශරීරයේ ස්කන්ධය බරක් පංචස්කන්ධය. ඒතකොට යම්සි බරක් දැනෙනවා. ඒක ස්කන්ධයක් දැනෙනවා. නමුත් මේ කර්මයේ ප්‍රහීන වෙන්න ඒ දැනෙන ස්වභාවය වෙනස් වෙනවා. අපේ විඥාන භවය ඇති වෙන කර්ම ප්‍රසන්දියක් විපාක කර්ම හැටියට කයට බඳින වෙලා ඒක බන්ධනයක් බවට පත් වුනහම කයේ වේදනාවල් හට ගන්නවා. ඒතකොට මේ කර්මයේ ප්‍රහීන වෙන ධර්මතාවය කියන්නේ අවබෝධ කරගන්න සත්වයා විසින් ඒ බන්ධනය මේ ශක්තිය නිර්මිත වුණාම ඒක ප්‍රහීන වෙලා මේක කිරණ ශක්ති ධර්මතාවයක් බවට පත් වෙනවා. එතකොට මේක විඥානයේ කිරණ ශක්ති ධර්මතාවයක් තමයි බවට පත් වෙන්නේ. ඒතකොට විඥානයේ කර්ම බැඳිලා තිබුණු කර්ම ප්‍රතිසන්දි බන්ධනය කිරණ ශක්තියක් බවට පත් වෙනකොට බන්ධනයක් බවට පත් වෙනකොට අඳුරු වෙනවා. මේ අඳුරු බන්ධනේ ප්‍රහීන වෙනකොට කිරණ ශක්ති ධර්මතාවයක් බවට විඥානය පත් වෙනවා. එතකොට එතන ඇති වෙන්නේ ආලෝකයක්. ඒ තුල අර සත්වයාගේ කයට කර්ම විපාක හැටියට බැඳිලා තියෙන කර්ම ශක්ති බන්ධනය ප්‍රහීන වෙලා කිරණ ශක්තියක් බවට පත් වෙනකොට කය සැහැල්ලු තත්වයකට පහසු තත්වයකට පත් වෙලා තමන්ගේ භවය නිරෝගී වෙන තත්වයට පත් වෙනවා. අනාගත කාලාත්‍ර ධර්මතාවය ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කෙරුවේ ඉහළම දිව්‍යමය තලයක් වන චන්ද්‍ර මණ්ඩලයේ. ඒ චන්ද්‍ර මණ්ඩලයේ දේශනා කරපු අනාගත කාලාත්‍ර ධර්මතාවය ගැන ඒ සක්වා ධාතුවේ මේ සක්වල තුල චන්ද්‍ර මණ්ඩලය හා සූර්ය මණ්ඩලයේ
පාරමිතාවන් පූර්ණ කරමින් පූර්ණ වූ බෝසත්වරු ලක්ෂ ගාණක් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ උන්වහන්සේ 7 දිනක් මේ විශ්ව මණ්ඩලයේ අනාගත කාලාන්තරය ගැන ඒ බෝසත්වරුන්ට දේශනා කරනවා. අවසානයේ උන්වහන්සේ දේශනා කරනවා සෑම කාලාන්තරයකම සත්වයාගේ භව කාලාන්තරය දුස්සීල වෙන්නේ යම්සේක්ද ධර්මය ඇති කිරීමට පහළ විය යුත්තේ බෝධි සත්වයෝමයි. උන්වහන්සේ දේශනා කරනවා. මේ වන විට මේ මනුලොව පවතින්නේ කුමන ස්වභාවයක්ද? සත්වයා විසින් කරන ලද කර්මයන්ගේ විපාක කර්මයන් නිසා බොහෝ දුකටපත් වෙලා තියෙනවා. මේ වන විට මේ මනුලොව දුර්භික්ෂයක් ඇති වෙලා තියෙනවා. මේ දුර්භික්ෂය නිසා රෝග බිය, මරණ බිය, අමනුෂ්‍ය බිය ඇති වෙලා තියෙනවා. මේ ලොව සිටින කිසිම සත්වයකට මේ රෝගය සුවපත් කළ නොහැකි. ඒ සුවපත් කළ හැකි බෝධි සත්වයන්ටම පමණයි. වෙන කිසිම සත්වයකට මේ රෝගය සුවපත් කළ නොහැකි. අනාගත කාලත් ඉදිරි කාල පරාසයේදී තව තවත් මේ වසංගත රෝගය නිසා බොහෝ සත්වයා දුකටපත් වෙනවා. මේ ලෝකේ යුද බිය ඇති වෙලා තියෙනවා. ඒ වගේම විවිධ රෝග නිසා බොහෝ සත්වයා දුකට, වේදනාවට, බියට, තැති ගැනීමටපත් වෙලා තියෙනවා. මේ ලෝක සත්වයාට ජීවත් වීමට නොහැකි අසීරු තත්ත්වයක්පත් වෙලා තියෙනවා. මේ මනුලොව සත්වයා මිත්‍යා දෘෂ්ටිකව මානසික විකෘතිතාවයකින් ස්වභාවයකින් වැනිව තරහ, වෛරයෙන්, ක්‍රෝධයෙන් හැසිරෙනවා. තව තවත් මේ සත්වයා කර්මෙහි බැඳෙනවා. දුකටපත් වෙනවා. මේ ලොව රාජ්‍ය පාලනය පිරිහිලා තියෙනවා. රාජ්‍ය පාලකයන්ගේ මිත්‍යා දෘෂ්ටික වූ අදෝරදර්ශී පාලනය නිසා මේ ලොව සත්වයා බොහෝ දුකටපත් වෙලා තියෙනවා. මේ වන විට මේ ධර්මද්වීපයේ රාජ්‍ය පාලනය නිසා මේ සත්වයා බොහෝ දුකටපත් වෙලා තියෙනවා. මෙවැනි කාලපරාසයන්ගේ තමයි මනුලෝ දරුවනේ බෝධි සත්වයෝ පහළ වී සත්වයාට පිහිට වෙන්නේ මේ බෞද්ධකෙන් මිදෙන්නට. මේ අරගලය කියන දේ මේ රට තුළ ඇති වුණේ මේ රටේ පාලනය තුළ තියෙන වැරදි නිසා මේ රටේ පැවැත්ම දවසින් දවස සත්වයා දුකටපත් වෙන්නට පටන් ගත්තා. මේ දුකත් එක්කලා තමයි මේ අරගලය කියන දේ මේ ස්ථානයේ ඇති වුණේ. මේ අරගලය ඇති වෙන්නට හේතු වෙන ස්වභාවය අද මේ වෙනකොට මේක ඇති වෙලා මාස කිහිපයක් වෙනවා. හැබැයි මම මේ ධර්මතාවය වෙනුවෙන් මේ වෙනුවෙන් එළියට බැස්සේ 2012 දී. මම සසර මෛත්‍රී පාරමිතාව පූර්ණ කරන බෝධිසත්වයෙක්. රාජ්‍ය පාලකයන්ගේ මිත්‍යා දෘෂ්ටික වූ
යහපත් නොවන පාලන ක්‍රමය නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ වගේ මේ රටේ ඉන්න සියලුම සත්වයාගේ භව කර්මය තමයි මේ හැම දෙයකට හේතු වෙන්නේ. බෞද්ධ ධර්මය තුළ අපි කතා කරන සත්වයා දුකටපත් වෙන්නේ තමන් විසින් කරන ලද කර්මයන්ගේ විපාක කර්මයන්. එහෙනම් මේ සත්වයා මේ දේශයේම සත්වයා කරපු කර්මයන්ගේ විපාක කර්මයක් මේ වෙන විට ඇති වෙමින් තියෙනවා. රාජ්‍ය පාලකයන් ඒ වගේම දැන් සංඝයා වහන්සේලා පවා මේ අවස්ථාවේ මෙතන වැඩ සිටිනවා. උන්වහන්සේලා මේ වෙනකොට වස් සමාදන් වෙලා තියෙනවා. ඒ වුණාට උන්වහන්සේලාට යන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ කර්මයට උන්වහන්සේලාත් මැදි වෙලා ඉන්නේ. නේද? ඒ නිසා මේ හැමෝම ගෙවන්නේ මේ කර්මයේ විපාක කරන. මම මේ ස්ථානයට ඇවිල්ලා මගේ සසර කර්මයන් තියෙනවා. නේ? මම මේ ස්ථානයට ඇවිල්ලා ආධ්‍යාත්මිකව මේ සත්වයාගේ දුකෙන් මිදෙන්නට හේතු වෙන ධර්මතාවය තමයි මම මේ කතා කරන්නේ. මේක විසඳෙන්නට ඕනේ කොතනින්ද? මේක විසඳෙන්නේ මේ දේශයේ ඉන්න සත්වයා මේ විදියට තව බොහෝ කාලයක් දුක් විඳින්නට සිද්ධ වෙනවා. මොකද මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය කිසි වෙටකින් කාටවත් ඉක්මනින් විසඳන්නට බෑ. මේක විසඳන්නට පුළුවන් ධර්මතාවය පවතින්නේ ධර්මයට තමයි මේක විසඳන්නට පුළුවන්. මේ විදියට සත්වයා දුකටපත් වෙලා දුක් විඳවලා ඔවුන්ට අවසානයේ මේ දුකෙන් මිදෙන්නට අවශ්‍ය වෙන මාර්ගයක් ඔවුන් හොයනවා. රාජ්‍ය පාලකයන්ට ඔවුන් මේ දුකින් ගලව ගන්නත් බෑ. මොන පාලකයාවත් මේ ලෝක ධර්මතාවයක් සිද්ධ වෙන්නේ. මේ ලෝක ධර්මතාවය තුළ නායකයන්ට රාජ්‍ය පාලකයන්ට දුකින් ගලව ගන්නත් බෑ. ලෝක නායකයන්ට පාලකයන්ට දුකින් ගලව ගන්නත් බෑ. මේ රටේ මිනිස්සුන්ට මේකෙන් ගැලවෙන්නත් බැරි තත්වයකට පත් වෙමින් තියෙනවා. ඒ තත්වයට පත් වුණාට පස්සේ මේකෙන් මිදෙන්නට අවශ්‍ය වෙන තත්වය ඔවුන්ගේ භවය තුළ ඇති වෙනවා. ඔවුන්ගේ සාර ධර්ම ඇති වෙන්නට පටන් ගන්නවා. ඔවුන් ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ඇති වෙන්නට පටන් ගන්නවා. එවිට මේ ප්‍රශ්නෙට විසඳෙන්නට හේතු වෙන ධර්මතාවය මේ දේශය තුළම ඇති වෙනවා. කිසිම ලෝකයේ කිසිම ජාතියකින් දේශයකින් කිසිම ධර්මතාවයකින් මේ ප්‍රශ්නෙට විසඳන්න බෑ. සත්වයාගේ සාර ධර්මයි පළවෙනියෙන්ම හැදෙන්නට ඕන. සත්වයාගේ යහපත් ධර්මතාවයන් ඇති වෙන්නට ඕන. ධර්මයන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕන. ඒ දේත් එක්කලා තමයි මේ ප්‍රශ්නෙට විසඳුම ඇති වෙන්නේ. ඒ දේත් එක්ක තමයි මේකට විසඳුම තියෙන්නේ. මේ වෙනකොට මේ අවකාශ ශක්ති දොරටු ධර්මතාවය මේ දේශය පුරාම නිර්මිත කරන්නට මම සියල්ල සැලසුම් කරමින් ඉන්නේ. ඉදිරි කාල පරාසයේ මේ දේශයේ මේ ලෝකේ ඉන්න සත්වයාගේ යහපත වෙනුවෙන් විවිධ ප්‍රදේශයන්ගේ මේ ලෝකයේ තුල අපි මේ වෙනකොට මේ අවකාශ ශක්ති දොරටු සකස් කරමින් ඒ වගේම සත්වයාගේ භවයේ කර්මය ප්‍රහීන කරගෙන භවයේ යහපත් කරගන්නට අවශ්‍ය වෙන සියලු ධර්මතාවයන් මම මේ වෙනකොට සැලසුම් කරමින් ඉන්නේ. මේ වෙනකොට මේ ලෝක ධර්මතාවයේ මේ පාලනය වෙන යම් ශක්ති ධර්මතාවයක් හේතුවෙන් මේ වෙනකොට මේ සියල්ල පහළ වෙලා තියෙන්නේ තේජෝ ආපෝ වායු පඨවි කියන ශක්ති ධාතු හතර නිසා. ඒ වගේම මේ ශක්ති ධාතු හතර මේ වෙනකොට මේ ලෝක ධාතුවේ පාලනය වෙන ධර්මතාවය තුළ සත්වයා බොහෝ දුකටපත් වෙමින් තියෙනවා. සත්වයා දුකටපත් වෙමින් වේදනාවටපත් වෙමින් ඒ වගේම සමහර අය බියට තැති ගැනීමටපත් වෙමින් තියෙනවා. ඉදිරි කාල පරාසයේදී මේ ලෝක සත්වයාට බොහෝ දුකටපත් වෙන්නට සිද්ධ වෙනවා. බොහෝ වේදනාවන් කර්ම විපාක සත්වයාට දැනෙන ස්වභාවය මේ වෙනකොට ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් සත්වයාගේ කර්ම විපාක ගොඩක් වැඩි වෙනවා. දරා ගන්නට බැරි තරම් තත්වයකට ඉදිරියේදී මේ ලෝකේ මේ පාලනය වෙන ශක්තිය තුළ සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා අවබෝධ කරගන්න මේ වගේ කාලවල බෝධිසත්වයෝ පාරමිතාවන් පූර්ණ කරන හෝ කළ බෝසත්වරු පහළ වෙන්නේ සත්වයාව කර්මයේ ප්‍රහීන කරලා ඔවුන්ගේ දුකෙන් ගලව ගන්නට. ඒ නිසා මමත් මේ කාල පරාසෙ පහළ වුණේ මේ සත්වයා දුකටපත් වුණු කාලේ මේ ලෝක ධාතුවේ මේ ඇති වෙන කර්ම විපාක අනුව සත්වයාගේ භවයේ දුකටපත් වුණු කාලෙක මේ සත්වයාගේ කර්මයේ ප්‍රහීන කරලා දුකින් ගලව ගන්නට. ඒ ධර්මතාවය තමයි මම මේ සකස් කරලා තියෙන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න ඉදිරියේදී මේ අවකාශ ශක්ති දොරටු ධර්මතාවය මේ දේශයේ විවිධ ප්‍රදේශයන් අපි පළවෙනිවෙන් නිර්මිත කරනවා සකස් කරනවා. එතකොට ඔය දරුවන්ට පුළුවන් මේ අවකාශ ශක්ති දොරටු සකස් කරපු ස්ථානයට ඇවිල්ලා මේ ශක්ති දොරටුවෙන් ඇතුල් වෙලා තමන්ගේ කර්මය ප්‍රහීන කරගෙන භවයේ යහපත් කරගන්නට පුළුවන් ධර්මතාවය පවතිනවා. ඒ නිසා අනන්ත වූ මෛත්‍රියෙන් මම දේශනා කරමි.